තවත් වැදගත් කාරණයක් තමයි බද්ධ කිරීමක් කරනකොට ඉස්සරහා බොහොම ළඟ බද්ධ කිරීම කරලා අපි පිටිපස්සට යනකොට චුට්ට බද්ධ කිරීම අතර ગેප් එක වැඩි කරලා තමයි බද්ධ කිරීම කරන්නේ. මොකද ඒකෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ මෙන්න මේ වටේ තියෙන ඒරියා එකෙන් ගන්න කොණ්ඩ පඳුරු 150. ඒ කියන්නේ මේ ඒරියා එකේ තියෙනවා නම් පඳුරු ප්‍රමාණයක් ඒකෙන් භාගයක් තමයි උපරිම අපිට ගන්න පුළුවන්. මොකද අපි වටේ තියෙන කොණ්ඩ පඳුරුත් ඉතුරු කරන්න ඕන. මොකද යම්කිසි විදියකට වටෙත් වැහෙන්න ඕන කොණ්ඩ ගත්තට පස්සෙත්. එතකොට ඒ අරගන්න කොණ්ඩ පඳුරු ප්‍රමාණය සමහර වෙලාවට එකම ගානට අපි හිතන්නකෝ වර්ග සෙන්ටිමීටර 40 ගානේ වගේ බද්ධ කරගෙන ගියොත් එහෙම අපිට ඉස්සරහා භාගෙ විතරයි බද්ධ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි මේ ඒරියා එකම කවර් කරන්න නම් අපි මේ ඉස්සරහා වර්ග සෙන්ටිමීටර 3ක් විතර ගියාට පස්සේ අපි එතනින් එහාට කොණ්ඩ බද්ධ කරනකොට ඒ අතර පොඩ්ඩ ગેප් එක වැඩි කරගෙන ගිහිල්ලා ආයි පිටිපස්සට යනකොට ආයි ગેප් එක චුට්ට අඩු කරලා තමයි අපි මේක සම්පූර්ණයෙන්ම කවර් කරන්නේ. මොකද අපේ කොණ්ඩේ වැවෙනකොට මේ වැවෙන කොණ්ඩේ අපි පීරනකොට පිටිපස්සට ඒ කොණ්ඩ වලින් එනවා කවරේජ් වැලියු එකක්. මොකද මෙතන තියෙන කොණ්ඩ ගහ අපි පීරනකොට ඒ කොණ්ඩ ගහ පිටිපස්සට එකතු වෙනවා. දෙවෙනියට තියෙන කොණ්ඩ ගහත් පිටිපස්සට එකතු වෙනවා. අපිට එහෙම කොණ්ඩ ගස් එකතු වීම නිසා කොණ්ඩ වලින් මේ හරියට තට්ටුවක් හදා ගන්න පුළුවන්. ඒක නිසා අපි ගොඩක් රෙකමන්ඩ් කරනවා එන්න චුට්ටක් ඈත් කර හරි මේ මුළු ඒරියා එකම කවර් කරන්න පුළුවන් තරමට කොණ්ඩ පඳුරු අරගෙන බද්ධ කිරීමක් කරගන්න කියලා. මොකද එකම ඩෙන්සිටි එකකින් ගියොත් එහෙම අපි භාගයක් ට්‍රාන්ස්ප්ලාන්ට් කරලා නැවැත්තුවොත් එහෙම ඒ කෙනාගේ පිටිපස්ස හැමදාටම මේ හරිය හිස් වෙන්න පුළුවන්. තවත් වැදගත් කාරණයක් තමයි බද්ධ කිරීමක් කරනකොට ඉස්සරහා බොහොම ළඟ බද්ධ කිරීම කරලා අපි පිටිපස්සට යනකොට චුට්ට බද්ධ කිරීම අතර ગેප් එක වැඩි කරලා තමයි බද්ධ කිරීම කරන්නේ. මොකද ඒකෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ මෙන්න මේ වටේ තියෙන ඒරියා එකෙන් ගන්න කොණ්ඩ පඳුරු 150. ඒ කියන්නේ මේ ඒරියා එකේ තියෙනවා නම් පඳුරු ප්‍රමාණයක් ඒකෙන් භාගයක් තමයි උපරිම අපිට ගන්න පුළුවන්. මොකද අපි වටේ තියෙන කොණ්ඩ පඳුරුත් ඉතුරු කරන්න ඕන. මොකද යම්කිසි විදියකට වටෙත් වැහෙන්න ඕන කොණ්ඩ ගත්තට පස්සෙත්. එතකොට ඒ අරගන්න කොණ්ඩ පඳුරු ප්‍රමාණය සමහර වෙලාවට එකම ගානට අපි හිතන්නකෝ වර්ග සෙන්ටිමීටර 40 ගානේ වගේ බද්ධ කරගෙන ගියොත් එහෙම අපිට ඉස්සරහා භාගෙ විතරයි බද්ධ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි මේ ඒරියා එකම කවර් කරන්න නම් අපි මේ ඉස්සරහා වර්ග සෙන්ටිමීටර 3ක් විතර ගියාට පස්සේ අපි එතනින් එහාට කොණ්ඩ බද්ධ කරනකොට ඒ අතර පොඩ්ඩ ગેප් එක වැඩි කරගෙන ගිහිල්ලා ආයි පිටිපස්සට යනකොට ආයි ગેප් එක චුට්ට අඩු කරලා තමයි අපි මේක සම්පූර්ණයෙන්ම කවර් කරන්නේ. මොකද අපේ කොණ්ඩේ වැවෙනකොට මේ